හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ගෙනාව ඔයගොන්ට සුපිරිම ගේම් එකක්. මම ගේන්නේ ගැනි the mall කියලා එකක් තමයි ගේන්නේ. අද අපිට තියෙන්නේ මේ ග්‍රැනි අපිට Nokia මේ හෝටලයක් විවෘත කරලා දිනා. ඒක හැබැයි කැත වැඩේ. මේ ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා බලන්න තමයි අද අපි යන්න හදන්නේ. දොර අරගත්තා. එනවත් එක්ක මට ග්‍රැනි හොඳට ගැහුවා ඔළුවට එකක්. මේ හෙනට රිදෙනවා ගණන් ගන්න එපා. මෙන්න ග්‍රෑන්ඩ්පා ඉන්නවා. දැන් අපිට තියෙන්නේ දොරෙන් පැනලා යන්න. අම්මට දොර අරගන්න ඉදියන්නේ නැහැ. දොර ලොක් කරලා තියෙන්නේ. උඹට කියන්න අද ගේම් එකේ සෑම්ලිනාත් ඉන්නවා. සෑම්ලිනාගේ හස්බන්ඩ් හරි කවුරු හරි කියන එක්කෙනාත් ඉන්නවා මම හිතන්නේ. ඒක මට එච්චර මීටර් නැහැ. ඒ වුණාට කමන්නේ ගණන් ගන්න එපා. ඒක ඇස්සේ 아무තු සද්දෙකුත් ආවා සිලිම් බිලින් ගාලා. ආම්මා සෑම්ලිනා නංගි තමයි ඇවිත් ඉන්නේ. මේ සෑම්ලිනා නංගි දැම්ම වද දෙන්න එපා. වද දෙන්න ගත්තාම නංගි මගේ හිත ඔයාලගේ නැවතෙනවා. ඒකින්ද ඔක වද දෙන්න එපා. අන්න ග්‍රැනියේ සහෝදරිය ඉන්නවා. කවුද මේ ග්‍රැනි? මං හිතන්නේ අර මේ ඉස්පිරිතාලේ මෝචරි හිටපු කෙනා තමයි ඔය. මට පේන්නේ එයාත් මෙහි ඇවිල්ලා. මට පේන්නේ එයාටත් ආරාධනා කරලා ඒ වලට කැත වැඩේ කියන්නේ අපි මෙච්චර ගැණියේ ගෙදර යනවා අපිව අමතක කරලා දාලානේ මේගොල්ලෝ හොටෙල් එකේ විවෘත කරන්නයි තින්නේ. එහෙනම් කැත වැඩේ ඇත්තනම් පිළිගන්න ඕනේ. ඕගොල්ලෝ තිරනේ පහලින් කමෙන්ට් කරන් යන්න. කැත වැඩේනේ මම මොනව නැත. මාත් නිකන් පවුලේ සමාජිකයෙක් වගේ නුන්ගේ. ඒකase මේ සෙම පොඩ්ඩකුත් මට වැඩි වුණා. මල කරුමියා. මේ ග්‍රෑන්ඩ්පා කාර්යයා නම් අද ආතල් එකේ ඉන්නවා. මට පේන්නේ උන් අලුත් හෝටලයක් දාගෙනනේ. ඒකද කොහෙද? මෙන්න මේ කාසියක් තියෙනවා. ඒක අරන් යන්න පොඩි වැඩක් තියෙනවා කරගන්න. හැකි ඉක්මනින් අපගේ කාසිය රැගෙන යන්න ඕනේ. පොඩි කාඩ් එකක් ගන්න මචං. කාඩ් එකක් කිව්වේ මේ හෝටලේ අපිට අය මේ ඕනේ කරන හැදුරුම්පතක් වගේ අත්ත මම මේ ගන්න යන්නේ. මෙන්න මේකට කාසිය දැම්මා. කාඩ් එක ගත්තා. කාඩ් එක අරගෙන දැන් තියෙන අපිට වැඩක් කරගන්න. කාඩ් එක අරගෙන තියෙනවා මෙතන දොරක් වගේ එකක් තියෙනවා. අන්න ඒකට මේක දික් කරපු ගමන් ඇරෙනවා. ඊට කලින් මේ ගැණී ගෙම්බෙල්ලා ඉන්නවනේ. ගැණී පස්සෙන් පන්නනවා. මේ සෑම්ලිනාද කවුද එක්කෙනත් අද ඉන්නවා. මට පේන්නේ යා මට කැමතිද කොහෙද? නැත්තම් මෙච්චර පස්සෙන් ඉන්නේ. මෙන්න මෙතන තමයි මං කිව්ව කාඩ් එක දාගන්න ඕනි. ඔන්න සෑම්ලිනා ආවා. මම හිතන්නේ උඩ තට්ටුවෙත් එකක් තියෙනවා. මම උඩ තට්ටුව වහලාද කොහෙද තියෙන්නේ තාම හදලා නැතුව ඇති. ඒක හින්නත් පුළුවන්. හැබැයි ලස්සන හෝටලයක් තියෙනවා. වැඩේ කියන්නේ සමහර තැන්වල වීදුරු නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ ගේම් එකත් අනිත් ගේම් වගේ පොඩ්ඩක් කළු වෙන ගතියක් තියෙනවා හැබැයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් මේ ගේම් එක හොඳයි. මෙන්න මේ සෑම්ලිනාගේ මම හිතන්නේ හස්බන්ඩ්ද කොහෙද? හස්බන්ඩ් ඉන්න බෑ බං. හස්බන්ඩ් එදා මතක හිටියේ බේසමකනේ හිටියේ. උට අඩු බඩු නැහැ. දෙවුනන මුට තියෙන අඩු ඒවා මේ ඔක්කොම තියෙනවා. සාමාන්‍යයෙන් මං අඩු දැකලා තින්නේ නැහැ උගේ. උගේ අඩු දැකලා නැහැ. ඕගොල්ලෝ දැකලා නැත්නම් කමෙන්ට් කරන් යන්න. දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් මට විස්තරේ කියන්න උ ගැන. මං ඉස්සරහට සෑම්ලිනාගේ හස්බන්ඩ් ගැනත් ගේම් එකක් තියෙනවා. ඒකත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න අර මෝචරේ ඉන්න ආච්චිද කවුද එක්කෙනා එනවා පස්සේ. වැඩේ කියන්නේ මුන් ඔක්කොම අද ස්ලෝ මෝෂන් එකේ ඉන්නේ බව වැඩ කරන්නේ බලහංගෝ. මම අද try කරන්න එකපාරින්ම ගේම් එක ගහලා ඉවර කරන්න. එනකොට වැඩේ කියන්නේ මුන් ටික ස්ලෝ මෝෂන්. අපිට තියෙන අර දොර අරගන්න. ඊට පස්සේ තෙල් කුප්පියක් වගේ තියෙනවා. ඒක ගත්තාම අපිට යන්න පුළුවන් එළියට. එච්චරයි මචං අපිට කරන්න තියෙන්නේ. මේ නම් කරන් තියෙන්නේ එච්චරයි. ඒකසේ පාරේ වාහන සද්දත් ඇහෙනවා ගණන් ගන්න එපා. මං අද ඉන්නේ සාලේ හින්දා පොඩ්ඩක් වාහන සද්දේම ඇහෙනවා බා. ඒක ගණන් ගන්න එපා. එහෙනම් අපි යන් ඒකස්සේ හොටෙල් එකේ මු සින්දුවකුත් දාලා මට පේන්නේ මු මගෙන් ආතල් ගන්නවද කොහෙද? මට කරන්න දෙයක් නැහැ. අපිට ඕවා දාන්න නැහැ. අපි ආපු අපේ වැඩේ බලමු. මෙතන මොකද්ද? මේක තමයි හෙව්වේ අපි. මේකෙන් තමයි මචන් දොරේ තියෙන ලෑලි ටික ගලවගන්නේ. සෑම්ලිනාත් ඉන්නවා හිටගෙන. මට පේන්නේ සෑම්ලිනා මට කැමතියි වගේ. මේ සෑම්ලිනා මට දැන්නම් බෑ වාත් එක්ක කතා කරන්න. මම පස්සෙලා නම්බරේ දීලා කෝල් එකක් දෙන්න. දැනට ඉතින් ලී කෑලි ටික ගලවගත්තා. දැන් ඉතින් මට කරන්න නැහැ. ඔයගේ මහත්තයා මට ගහයිද දන්නේ වාත් එක්ක කතා කරා කියලා. එහෙනම් මං එළියට ගියාම පොඩ්ඩක් වාට මැසේජ් එකක් දාන්න. දැන් මම බෑ මචං.
දැන් දැම්මුත් අනිවාර්යෙන් අපිට හස්බන්ඩ්ගෙන් කන්න වෙනවා. ඒක මම හොදින් දන්නවා. ඒකින්ද මම මැසේජ් එකක්වත් දාන්න යන්නේ නැත්තේ. අන්න පොල්ල දික් කරන් ගැනියනවා. මට පේන්නේ මේ මුන්ගේ හමුදා කැම්පයක්වත් හදත හැකි බා. අන්න ගෑන්පා ඉන්න ගෑන්පා අවුලක් එයිද දන්නේ නැහැ. අඩෝ මේ බලන්න මං ගෑන්පාගේ පිටිපස්සෙන් ඔහේ ෂේප් එක යනවා බං. උට ගානක්වත් නැහැ නේ. අවුලක් නැහැ. ගානක් නැති තරමට හොඳයි. මොකද එතකොට අපිට වද දෙන්නේ නැහැ. එතකොට වද දෙන්නේ නැහැ. මම හිතන්නේ දැන් ඔක්කොම තියෙනවා. මෙතනත් ලී ටිකක් තියෙනවා. ඒ ටිකත් ගලව ගමු. මේ මොකද්ද මේ දොර? මේකේ තියෙන අපිට මේක ඕන කරන යතුර. ඔන්න ඕක ගත්තා කියන්නේ අපි ගැම්මක් තමයි. තව පොඩි වැඩ කාලි ටිකයි තමයි තියෙන්නේ කරන්න. තව අපිට තියෙන තෙල් කුප්පියයි. තෙල් කුප්පිය කිව්වේ මේ කළු තෙල් කුප්පිය බං. එච්චරයි මම හිතන්නේ තව හොයන්නේ. වැඩේ කියන්නේ ඕක හොයාගන්න යන්න බෑ. මේකේ ගොඩක් දෙනෙක් ඉන්නවා. උන්ගෙන් බේරෙන්න ඕනේ. අන්න දැන් ග්‍රැනි එනවා. ග්‍රැනි ඇවිදින්න ඕනේ නෑ බං. වැඩ කරන්නේ නෑනේ බං. ඒකින්ද ඇවිද්දර කමන්නේ. වැඩ කරන එක අපිට වටිනාකමක් තියෙනවා. ආවට කමන්නේ මොකද මේකේ ලයිට් නැහැ. ලයිට් ගිහින්ද කොහෙද තියෙන්නේ මේ හෝටලේ? ජෙනරේටරෙන්වත් වැඩ කරන්න ඉදිහක් නැද්ද දන්නේ නැහැ. ඒක ඇස්සේ පාරේ බස් එකක් යනවා මල කරුමයක්. බලන්න වීඩියෝ කරන වෙලාවට තමයි මේ ඔක්කොම කරදර වෙන්නේ. හැමදාම ඔහොම තමයි බා. ගණන් ගන්න එපා. අපි මොන බාධකේ ආවත් අපි කොහොම හරි ගේම ගහනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. අන්න ග්‍රෑන්ඩ්පා කාමරේට ගියා. අපි යන්න ඕන තැනට තමයි ගියේ. යන්න පුළුවන් ගියොත් කණ්ඩ වෙයිද දන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මෙන්න මේක දිලිසෙනවා දැක්කද? අන්න ඒක ඇතුළේ යතුරුක් තියෙනවා. ඒක ඕනේ කරනවා. දැන් මගේ අතේ යතුරු තියෙනවා. ඒක ඕන කරන එක මම ඔයාලට පස්සේ කියන්න දැම්ම ඕනේ නැහැ. ඔයාලට කියන්න දැම්ම කිව්වම රසය නැති වෙන වීඩියෝ එකේ. එච්චර මට කියන්න තියෙන්නේ. දැන් ගණී පොල්ල උස්සගෙන අපිට ගහන්න. දැන් නම් ගණී ආවට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපේ අල්ලන්න බෑ. දැන් අපි need for speed ගහලා වගේ අපි යනවා ඉතින්. මම මේ කාර් ගේම් එක ගැන කිව්වේ බං. ඔබලා need for speed එක ගහලා ඇතිනේ. ගහලා තියනවා නම් අවුලක් නැහැ. දන්නවනම් මම දැන් මේක නෙමෙයිනේ ගහන්නේ බා. ඔන්න දොරේ තිබ්බ ඉබ්බනම් ගලවගත්ත සුද්ද. දැන් අපි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. අම්මට සිල් ගෑන්ඩ්පා එනවා. අඩෝ ගෑන්ඩ්පාට මිටි මේක හම්බෙලා බං හැරමිටිය. මම හැරමිටිය හැංගුවානේ බං මේ chapter 2 එකේදී බං. කොහොමද බං උට හැරමිටිය හම්බුනේ? ඒක නම් මම දන්නේ නැහැ. මොකක් හරි කොහමද මේ ගේම් එකේ නම තමයි මචං Granny the Mall කියලා ගත්තාම තියෙන්නේ Mall gameplay. Mall කියන්නේ Granny ගේ හෝටල් එකෙන් තමයි කියවෙන්නේ. අඩ උඩත් හැබැයි ආතලයක් ගන්න පුළුවන්. මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා. අන්න ඒකේ වයර් දෙක කපා ගන්න ඕනේ. ඒකයි මට කරගන්න ඕනේ. අනිත් ටික නම් අවුලක් වෙන්නේ නැහැ එච්චරටම. කොහොම හරි අපිට තව හොයන්න තියෙන කළු තෙල් කුප්පිය විතරයි මං හිතන්නේ. මම මේ try කරන්නේ කොහොම හරි එක සැරෙන්ම ගහලා බලන්න. පල්ලෙයා දැන් වටේ මා වට කරලා ඉන්නේ. අනිවාර්යෙන් බිමට කෑවොත් බිමට බැස්සොත් කෑවොත් නෙමෙයි මචං මට පොඩ වැරදුනා. බිමට බැස්සොත් අනිව කන්න වෙනවා. ඒකයි මම මේ පොඩ පරිස්සමෙන් යන්නේ. දැන් මා වට කරලා තියෙන්නේ මේ වටේම ඉන්නවා මේ පැත්ත විතරයි මං හිතන්නේ පේන්නවත් එකක් නැත්තේ. අන්න අරේ ග්‍රැනි ඉන්නවා. මේ පැත්තේ නම් කවුරුත් නැහැ. එimhe shape එකේ යන් අපිට වැඩක් කරගන්න පුළුවන්. වැඩක් කරගන්න පුළුවන්. මෙන්න මේ ග්‍රැනිත් එනවා. අම්මාට සිරි මේ කවුද බම් මේ? මට පේන්නේ ස්පයිඩර්මෑන් ගේ මකුළු එක අරගෙනද කොහෙද මට පේන්නේ. මං කියන්න ඕනේ ස්පයිඩර්මෑන් ටික්මන්ට මෙන්න ඔබේ මකුළු ටික අරගෙන කියලා මකුළුවත් ටික. ඒක ප්‍රශ්නයක් නෑ බා. මොකද මකුළුවත් නෙමෙයි මොනවත් ගත්තත් අපි ප්‍රශ්නයක් නෑ. අපිට වටින්නේ මෙතනින් එළියට පයින්නේ. මම මේ ආතල් එකට ආවේ බං මේ මුන්ගේ හෝටල් එක පොඩ්ඩක් බලන්න. ඒ වුණාට මුම්මාව තියාගත්ත ගියාන්කෝ. ඒකනේ මෙතන උනේ. නැත්තම් මම මෙලාට ගෙදර ගිහලා ආතල් එකේ ප්ලේන් ටිකක් ගහලා බිස්කට් එකක් කනවා. බලහන්කෝ එච්චද? මම හිතන්නේ මාව දැන් වට කරලා මුන් ටික දෙන්න යන්නේ මට වැඩි. වට කරලා දෙන්න හිතාගෙන ඇති. අන්න මේ තෙල් එක ගත්තාම තෙල් කෑන් එක ගත්තාම මේ වැඩේ සම්පූර්ණයි කියලා තමයි මං හිතන්නේ. අපි කොහොම හරි දැන් එළියට ය아가න්නයි ඕනේ කරන්නේ. එළියට ය아가න්න විදිහක් නැතුව මම බලාගෙන ඉන්නේ මේ කවුද? අපේ ග්‍රෑන්ඩ්පා ඉන්නෝනේ බා. මොනවා නැතත් තාම 70ක් වුණත් පචන් උට තාම අවුරුදු 20 කොල්ලා වගේ ඉන්න මොනවාද නැත. ග්‍රැනිත් එහෙම තමයි බා.
මොනවා නැතත් ග්‍රැනී ගැනත් මොනවා හරි ටිකක් කියන්න ඕනේ. ග්‍රැනි සාමාන්‍යයෙන් තාම අවුරුදු 80ක් 60ක් විතර ඇති බං. අපේ ආච්චිගේ වයස වගේ ඇති. අටසේ සැම්රිනා බලාගෙන ඉන්නවා අතන ඉඳලා. මම කිව්වේ නිකන්ද බං. මේකි මට අනිවාර්යෙන් කැමතියි. නැත්තම් මේකි මෙහෙම බලන් ඉන්නේ නැහැ. මට එපමණයි කියන්න තියෙන්නේ මේකි මට කැමතියි. මෙන්න අර මං කිව්වේ අතුරු දිනවා. ඕවා තමයි අපිට අත්‍යවශ්‍ය කරන සාධකේ. දැන් මං හිතන්නේ අපේ වැඩ කොටස ඉවරයි බං බාහිර භාගය. ඒ කියන්නේ අම්මට සිරි මේ මොකද මේ ඊ කැත වැඩ කරන්න එපා බං. මං දැන් අන්තිම හරි හිටියේ බං. දැන් දුබට මතක් වුණේ මාව කරකලා විසි කරන්න. කැත වැඩේ මේ බලා. අරුන් ටික මාව මොකක් හරි කරන්න යන්නේ. ඔය වැඩේ නම් කරන්න එපා. මොකද්ද කරන්නේ? ඕයි ඕක නම් තල්ලු කරන්න එපා යකෝ. මං මැරෙයි යකෝ. කැත වැඩ කරන්න එපා යකෝ. මං උඹලට නම්බු දීලා කතා කරේ. උඹලා මට කැත වැඩේ කරා. ඔන්න එහෙනම් උඹට කැත වැඩේ කරා. දැන් නම් උන්ට කියන්නවත් හොඳ නෑ බං. දෙන්නම් වැඩේ. හාල් ගන්න ගෝතේ ටිකක් තමයි අපිට තින්නේ. දැන් ඉතින් ආපහු මුලින් කරහන්කෝ. අපේ මුන් තමන් තියෙන අපිටම කෙලවන්නේ. ඔන්න ඕවා තමයි කියන්න තියෙන්නේ. ඔන්න අර කාසිය දැම්මාම අම්මට සිරි මූ ඉන්න මොකක්ද දිහා බලන් ඉන්නවද දන්නේ. අඩෝ තාපොටේ මට වට කරලා කෙලිනවා. මට පේන්නේ මොකක් හරි සීන් එකක් කරගන්නවා වගේ යන්නේ මට. දැන් නම් ටිකක් බයක් තිදිනවා මචං. ඇත්තටම කිව්වොත් දෙවෙනි පළවෙනි සැරේ කෑවා. අඩෝ පළවෙනි සැරේ ගාන වෙලාවේ අන්තිම හරිය වන් හිටියේ. මොකෙද්ද ඔය එකෙක් ඇවිල්ලා කෙලියා. අන්න ඒකයි මට උනේ අර මකුළු කාර්යය තමයි ඔක්කොම කරේ. දැන් ඉතින් ආපහු මුලින් දැන් ඔක්කොම කරන්න. මේ සෑම්රිනාත් ඉන්නවා තාම. මට මේ සෑම්රිනා මට කැමතියි වගේ. සෑම්රිනා කැමතියිද බං මට? කැමති ඇතිනේ. කැමති නම් විතරක්. සෑම්රිනා ගැන හිතනේදී පහලින් කමෙන්ට් කරන් යන්න. දැන් අපිට තියෙන අර කිව්ව දොර අරගන්න. මෙන්න මේ දොර අරගන්න තමයි අපිට තියෙන්නේ. මේක ඇතුළට දැම්මා. දොර ඇරියා. ඒක ඇස්සේ ග්‍රැනිට් එනවා මෙන්න මෙහෙම. ග්‍රැනි හිමින් එනකොට බං අපිට යත හැකි. මොකද මේ පොඩි දේවල් ටිකයි අපිට තව ගන්න තියෙන්නේ. දැන් හැබැයි අප මුලින්ද යන්න ඕනේ ඉතින් අර බාර් ටික ගලව ගන්න වෙනවා. ඒකයි මට කියන්න තියෙන්නේ. මේක මචං එක දවසයි බං එන්න පුළුවන්. එක දවසින් කෑවොත් ආපහු ඔක්කොම බඩු තැන් වලට යනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් මේ කාමරේට යා ගන්න ඕනේ මචං. ඒත් යන්න බෑ මේ ග්‍රෑන්ඩ් පායි ග්‍රැනී ඔක්කොමලා ඉන්නවා. මුන් ඔක්කොම ආව දැක්කා. මේ පස්සෙන් ආවොත් කියලා වෙනවා. දැන් මම හිතන්නේ පිටිපස්සෙන් එන්න ඕනේ අනිවාර්යෙන්. ඉක්මන මේ දොරත් ගලව ගත්තාම තමයි වැඩේ ලේසියෙන්නේ. අම්මට සී මෙන්න මේ පවුලම ඉන්නවා මෙතනට ඇවිල්ලා. සෑම්රිනාගේ මහත්තයක් දන්නේ නැහැ. මට පේන්නේ ඌ ඉස්සෙල් මට ගැහුවේ මම සෑම්රිනාට කැමැත්ත අහන්න කියපුත් ඉඳක් දන්නේ නැහැ. සෑම්රිනාගෙන් නම් ආයි මොනවත් අහන්නේ නැහැ මන්න. සෑම්රිනා කැමති වගේ හැබැයි ඌ පාස්සෙන් එනවා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. නැත්තම් වෙන ප්‍රශ්නයක් නැහැ. ඒක ASCII මම අක්තෝ බාරයක් කඩන් ගන්නවා වගේ සද්දයක් ඇහුවා. මට පේන්නේ අරු මාතේ තරහ වෙලා වගේ. දැනුයි මීටර උනේ. මෙන්න ගිනි ගන්නවා මචං. ගිනි ගන්නෝ රෙද්ද කඩාගෙන ගෑනු දුවන්නෝ. ගිනි ගන්නෝ කියලා තමයි කියන්න තියෙන්නේ. ඔන්න ඔය ගත්තා මේක. මොකද්ද අපේ මේ රැක් එක. රැක් එක ඔය ගත්තා. මෙතන දිලිසෙනානේ. එතන යතුරුක් තියෙනවා මල්ලි. ඒක තමයි අපිට අවශ්‍යම කරන සාධකය වෙන්නේ. මොකද මේක නැත්තම් අපිට ඉදිරියට ගමන් කරන්න බොහෝ දුරට අමාරුයි. ඔන්න දැන් ඉබ්බත් අරගත්තා. අපිට තව තියෙන්නේ ඔයිල් කෑන් එකයි වඳුරු පැටියෙල්ලු. පොඩ්ඩක් සමා වෙන්න වැරදුනා. වඳුරු පැටව කොහෙද බං මේකේ? කොහමද අපිට යතුරුයි තව ඔයිල් කෑන් එක තමයි ගන්න තියෙන්නේ. මේක ලංකාවනේ බං. ලංකාවේ ගහන ඕඩි තියෙන ලංකාව වගේ තමයි ඉතින් මට පේන්නේ හැමතැනම. හැබැයි සාත්තු නන්නේ මේක ඇතුලේ මේ හෝටලේ සුපිරි සින්දුවකුත් යනවා. ඕල්ටත් ඇහෙනවා ඇති. සුපිරිම සින්දුවක්. අඩෝ මේක මං හිතන්නේ මේකත් ෆෑන් බේස් එකෙන් හදපු ගේම් එකක්ද දන්නෙත් නැහැ. මොකක්ද දන්නේ නැහැ. ලංකාවේ හැදුණා ලංකාවේ සින්දු දානවා අනිවාර්යයෙන් මේක ලංකාවේ ෆෑන් බේස් එකෙන් හදපු ගේම් එකක් වෙන්න ඕනි. කොහොම හරි මෙන්න මේ අඩුව ගන්න ඕනේ. අපිට වයර් වගේක් තියෙනවා කපා ගන්න. වයර් ටික කපා ගන්න ඕනේ. දැන් තියෙන තැනත් වෙනස් වෙලක් දන්නේ නැහැ. මොකද බං සාමාන්‍යයෙන් ගේම් එකේ එකම විදියට හැමතැනම බඩු තියෙන්නේ. මම උඹලට කියලා ඇතිනේ කලින් ගේම් වල ගහද්දි. මගේ කොල්ලෝ කෙල්ලොන්ට කියලා ඇති අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන්න.
මේ ගේම් එකේ තනින් තැනට මේ තියෙන තැන් වෙනස් වෙනවා. හැබැයි මේ වයර් ටික 90 තියෙන හින්දා ඒක එහෙම්මම තියෙනවා. ඔන්න අපේ ඕන කරන වයර් එක කඩාගත්තා. මම හිතන්නේ දොර ඇරුණා. මේ සෑම්ලිනත් එක්ක මොනවා වුණත් බෑ බම් මල කරුමයක් තියෙන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අන්න ග්‍රෑන්ඩ් පායි ඔක්කොම මට වට කරලා වැඩේ දෙන්න යන්නේ. මට දැන් කොහෙන්ම පයින් විදියකුත් නැහැ කමන්නේ. ඔන්න එනවා දැන් පස්සෙන් ග්‍රෑන්ඩ් පා නම් එනවා. ඉතින් සංසාරේ පතාගෙන ඇවිල්ලා ඔතාගෙන යනවා වගේ එනවා. මට පේන්නේ ග්‍රැනි තරහ වෙලා වගේ. මේ මොකද බම් මේ මම බලලා තිනවා මචං ස්පයිඩර්මෑන් කාටුන් එක. ඒකෙත් තෝම සීන් එනවා. එක පාට ඉන්න තැන කළු වෙලා අතුරු දහන් එනවා වගේ යනවා. ඇනිමේෂන් කාටුන් එකක් බං ඒක න ะ. ඒ වගේ තමයි මේක වෙන්නේ යන්නේ. එක පාට මූ ළඟට කළු වෙනවා කියනවා. මට පේන්නේ වෙනත් විශ්වයකින් ඇවිල්ලා ඇද ගන්නවා වගේ හදනවා වගේ මට පේන්නේ. ඒක කොහම හරි වෙනත් විශ්වයක් හරි මොන විශ්වයක් හරි කවන්නේ අපිට. අපිට ඕනේ අපේ ගේම ගහගෙන එළියට යා ගන්නයි. දැක්කද සෑම්ලිනත් කළු වුණා එක පාටම. සෑම්ලිනාගේ හස්බන්ඩ් වෙන්න ඇති නේ බං අර මකුළු අත් තියෙන එක. මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. මේක ගත්ත කියන්නේ අපි නිකන් නිවන් ගියා වගේ තමයි බං. මොකද මේක තමයි අපිට ඕනම කරන බාණ්ඩේ. මෙතන ගෑස් එකකුත් තියෙනවා. ගෑස් එකද බං මොකද්ද කියලා ඒක දන්නේ නැහැ හරියට. මෙන්න ග්‍රැනිත් යනවා ඉස්සරහින් ඇවිදගෙන. ග්‍රැනි අපි යනවා. ඔයා ඔහම ෂේප් එක ඔයා යන පැත්තට යන්න. ඔයා යන පැත්තට යන්න ඔහම. අපිට ඕන කරන බාණ්ඩයක් තියෙනවා මෙතන. මේ යතුරු ඕන කරනවා මචං අපේ වැඩක් කරගන්න. ඕක තමයි අත්‍යවශ්‍යම සාධකේ. කොහොම හරි හති දාගෙන ගේම් එක ගහනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. වීඩියෝ එක අරන් එන්නත් එපේ. ඕගොල්ලෝ නැත්තම් තරහ වෙනවනේ. ඒකින්ද මාත් ඉතින් ගේම් එක ගහනවා. කිසි බයක් නැතුව මාත් ඉතින් ගහනවා. ඒ මට වට කරලා වැඩේ දෙන්න ගියේ. වැඩේ එච්චර සෙට් උන්නේ නැහැ. අම්මට සිරි ග්‍රෑන්ඩ් පාත් ඉන්නවා. මට පේන්නේ මුන් සෙට් වෙලා තමයි මට වැඩේ දෙන්න යන්නේ. සෙට් නෙමෙයි බස් සෙට් වෙලා. තා පොඩ්ඩෙන් මම කෙල වෙනවා සීන් නැත්තා වෙන්නේ. මොකද මේ පල්ලෙයි දා පොඩි එකකුත් කෑ ගහනවා කරන්න දෙයක් නැහැ. අල්ලපු ගෙදර පොඩි එකාද කොහෙද? මාල කර්මයක් බං ඕකනම් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අභියෝග ජය ගන්න එපේ. ඒකින්ද කොහොම හරි ඉතින් අපි වැඩි එකක් කරනවා ඉතින්. ග්‍රැනි නේද බං අර ඉස්සරහා යන්නේ. අම්මා ග්‍රෑන්ඩ් පා අර පැත්තෙන් යනවා. උන් දෙන්නම ග්‍රෑන්ඩ් පා මේ පැත්තට නෙමෙයි යනවා යත් යනවා. සෑම්ලිනා තමයි මෙතනට වෙලා ඉන්නේ මාත් එක්ක හැමතිස්සෙම. මට පේන්නේ සෑම්ලිනාට මාත් එක්ක මොකක් හරි බැඳීමක් තියෙනවා වගේ. නැත්තම් මේකේ මගේ පස්සටම වෙලා ඉන්නේ නැහැ. මොකද බං මොකක් හරි සීන් එකක් තියෙනවා. මේ සීන් කෝන් එක තේරෙන කට්ටිය මට පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. අර බලන්න සෑම්ලිනා. ඒ අඩු සෑම්ලිනා ඇත්තට මැරෙන්න කලින් පට්ට ලස්සන නැති නේ බා. ලස්සන උනත් කැත උනත් අපිට වැඩක් නැහැ. මොකද අපි ඕවා හැමතිස්සෙම ඉන්නේ. අපි ඕවා පතාගෙන නැල්ල ඔතාගෙන යනවා. එච්චර අපිට කියන්න තියෙන්නේ. හැමතිස්සෙම ඉන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. අන්න ග්‍රැනි යනවා අර පැත්තට. ග්‍රැනි මොන පැත්තට ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. අන්න ග්‍රැනිගේ මෙයත් වෙනවා සහෝදරියද කියන එක කෙනත්. ඒකස්සේ අපි පොඩි සද්දා කීපයකුත් ඇහෙනවා. මට පේන්නේ මේකේ මේ අර හොටෙන් ට්‍රැන්සිල්වේනියා බලලා ඇතිනේ. ඒකෙත් ඔය වගේ සීන් තියෙනවා ඩ්‍රැකියුලාගේ හොටෙල් එකේ. මම පේන්නේ මේක භූත හොටෙල් එකක්ද කොහෙද ඒකද කොහෙද මට කතා කරලා නැත්තේ. ඒ වුණාට කැත වැඩි මොනවා නැතත් මං කොච්චර ආසාවෙන් හිටියේ. මම හිතන් හිටියේ ග්‍රැනි මගේ පවුලේ කට්ටිය වගේ කියලා. ඒ වුණාට මට කැත වැඩේ කරි. ඒකයි මම හොටෙල් එකට ආවේ බල්ල යන්න. ඒ වුණාට වැඩේ කියන්නේ හොටෙල් එකට එනවත් එක්ක මට හොඳ පොළු පාරක් දුන්නා. මම එකපාරට සියසුන් වෙද්දී නැගිටෙද්දී එකපාරටම ග්‍රැනි හිටියා. ඒකයි උනේ. ඒකස්සේ මෙතන කවුරු හරි MP14 වෙඩි තියනවාද කොහෙද ඩෝන් ඩෝන් ගාලා සද්දත් ඇහෙනවා. මොකක් හරි කමන්නේ. මෙන්න සෑම්ලිනාද දාන සෑම්ලිනාන මේ ග්‍රැනිගේ නාති වෙන කෙනෙක් තමයි ඉන්නේ. කොහොම හරි දැන් අපිට දොර අරගෙන යන්න තමයි තියෙන්නේ. එහෙනම් කොල්ලෝ යතුරු දැම්මා. අපි ගියා. එහෙනම් කොල්ලෝ දැන් අපිට යන්න තමයි තියෙන්නේ. තාම අපිට සෑම්ලිනාගේ හස්බන්ඩ් කියන කෙනාගෙන් තාම අපිට බේරෙන්න බැරි වුණා. තාම පස්සෙන් එනවා. අම්මට සිල් මෙතනට මොකක්ද I need the get මොකක් හරි එකක් කියනවා. ඒ කියන්නේ ගේට්ටුව අරගන්න මොකක් හරි ස්විච් එකක් හරි සල්ලි හරි දාන්න කියලා වෙන්නේ නැති තමයි ඔය කිව්වේ. මට මතක හැටියට කමන්නේ මොකක් හරි කරමු. අන්න ග්‍රැනි පාඩු යනවා. ආවොත් කමන්නේ පාඩු යන්නේ හොඳයි. මොකද ආවොත් නම් අපිට කෙල වෙනවා. මෙන්න මේක දාලා අපිට යන්න තමයි තියෙන්නේ මචං.
එතකොට අපේ වැඩ ඔක්කොම ටික ඉවරයි. මේ කැරගමු. ඔන්න ගේට්ටු ඇරගත්තා. දැන් ඉතින් පස්ස නොබල දුවන්න තමා තියෙන්නේ. ග්‍රැනී ග්‍රෑන්ඩ් පායි ගැනීගේ පවුලම් බලන් ඉන්න එළියටලා මේ මොකද්ද මේ වෙන්න යන්නේ? හම්මට සිරි ග්‍රැනී ග්‍රෑන්ඩ් පා සෙට්ටේ මයි පස්සෙන් පන්නනවද කොහෙද? එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ කියලා පාලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් යාළුවනේ මම ඊළ වීඩියෝ කරගෙන හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුසන්නයි. හැමෝම අද වීඩියෝ එක ගැන හිතන දේ පාලින් කමෙන්ට් කරන් යන්න. හැමෝටම සුබ දවසක්.